මොකද භාෂාවේ ගැටලුවක් කියලා. ඉංග්‍රීසි හොඳට කතා කරනවා. මම හිතන උදාහරණයක් කරලා පෙන්නන එක හොඳයි කියලා. හරි. ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ම උදාහරණයකට ගන්නවා. හරි. මට පෙන්වන්න ඕනුනේ ඒක. ඉංග්‍රීසි භාෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන වැඩිය හිතන්න එපා. දැන් ඔයාට සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන් නේ. ඒ සිංග්ලිෂ් වලින් ටයිප් කරලා ඔයා දෙන්න ජෙමිනි එකට. මේක ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් කරලා දෙන්න කියලා. මම උදාහරණයක් කරලා පෙන්නන්නද ඒකට? මම හිතන උදාහරණයක් කරලා පෙන්නන එක හොඳයි කියලා. හරි. හරි. ඔයාලට පේනව නේද? ඔන්න දැන් මම උදාහරණයක් දෙන්න යන්නේ. දැන් ඔයාලට හොඳට හොඳට කියන්නේ ඉංග්‍රීසි අමාරුයි කියලා හිතමුකෝ. ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ම උදාහරණයකට ගන්නකො. ට්‍රැවල් ඒජන්ට් ඔන්න දැන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ටුවර් එකක් යන්න. දැන් ඔන්න ඔයාගේ ක්ලයන්ට් ඇවිල්ලා ඉන්නවා. දැන් එයාව හොටෙල් එකකටත් ගිහිලා දාලා ඊළඟ ස්ටේජ් එකේදී ඔන්න දැන් ඔයාට සනීප නැහැ. හරිද? හැබැයි දැන් ඔයාට මේක එයාට කමියුනිකේට් කරගන්න බෑ හරියට. හරිද? ඔයාට ඒක කමියුනිකේට් කරගන්න බෑ. මොකද භාෂාවේ ගැටලුවක් කියලා. භාෂා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් අපි හිතමු ඒ ආපු ක්ලයන්ට් එයාගේ ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන්, හොඳට තේරෙන කෙනෙක් කියලා. රයිට්. හරි. එතකොට අපිට මෙන්න මෙහෙම දෙන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක්. ඔන්න බලා ගන්න ඈ. හරි. රයිට්. මේක මට වෘත්තිමය මට්ටමේ WhatsApp පණිවිඩයක් කියලා හිතමු. WhatsApp පණිවිඩයක් ලෙස මගේ ක්ලයන්ට් යවන්න ඉංග්ලිෂ් වලින් ලියලා දෙන්න. මේ ඔන්න දැන් අපි ලියනවා. දැන් දන්නේ ඔයාලා ප්‍රොෆෙෂනල් විදිහට ලියන්නේ කොහොමද කියලා. හැබැයි ඔයා දැන් දන්න විදිහට ලියන්න. ඩෑන් කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. හරිද? ඩියර් ඩෑන් අද මට අසනීපයි. ඒ නිසා ඔයාලව පික් කරන්න එන්න බැරි වෙයි. වෙන ඩ්‍රයිවර් කෙනෙක් එවන්නම් කනගාටුයි. මම හෙට එන්නම්. දැන් ඔයා මේ දන්න ටිකනේ. ඔන්න දැන් දන්න විදිහට ගැහුවා. දැන් මේක ප්‍රොෆෙෂනල් විදිහට යවන්න ඕනේ. දැන් ඔහොම යවන්න බෑනේ ක්ලයන්ට්. දැන් අපි බලමු මේක සෙන්ඩ් කරලා මෙයා කොහොමද ප්‍රොෆෙෂනල් විදිහට උත්තරේ දෙන්නේ කියලා. රයිට්. ඔන්න ආවා. මෙන්න යවිය හැකි ආකාරයේ පණිවිඩ කිහිපයක් ඔබට වඩාත්ම ගැළපෙන එක තෝරා ගන්න. ප්‍රොෆෙෂනල් and polite වඩාත් සුදුසු සහ වෘත්තීමය මේ ඉතාමත් පැහැදිලි සහ ආචාරශීලී පණිවිඩයකි. රයිට්. ඔන්න බලන්න. Hi Dan, I apologize but I'm not feeling well today so I won't be able to come to pick you up. However, I have arranged another driver for you. I'll be back tomorrow. Sorry for the inconvenience. හරි. ජෙමිනි කියන්නේ A level එකෙන් වැඩ කරනවා ඈ. Option 2. ෂෝට් ඇන්ඩ් ඩිරෙක්ට්. හරි. කෙටි සහ සරල ක්‍රමයක්. කෙටි සහ සරල ක්‍රමය ඇත්තටම හැම වෙලේම මේක වැඩ කරන්නේ නැහැ නිකන් ෆ්‍රෙන්ඩ්ලි නැත්තම් එයා. හරි. Hi Dan, so sorry about the so sorry but I'm unwell today and can't make the pickup. I have sent replacement driver instead. I'll be back personally tomorrow. ඊළඟ එක. Including driver details වෙනත් රියදුරෙකුගේ විස්තර සහිතව අලුතින් එන රියදුරාගේ නම සහ දුරකථන අංකය ඇතුළත් කර හැකි මේ වඩාත් හොඳයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා Hi Dan, I'm not feeling well today so I cannot make it. I have sent another driver named කියලා ඔන්න driverගේ නම දානවා. අපි හිතමු සම්පත්. I have sent another driver named Sampath to pick you up. His number is this note 71 blah blah blah. I apologize for the change and we'll see you tomorrow. එතකොට එයා කියනවා ඔබ අලුතින් එවන වාහනේ රියදුරාගේ නම හෝ වාහනේ අංකය දන්නවා නම් ඒද පණිවිඩයට එකතු කිරීමෙන් ක්ලයන්ට් පහසුවක් වේවි. ඇත්තනේ. කියන්නේ වාහනේ නම්බර එකක් කියන්න ඕන අපි ඒ වගේ තැනකදී ඩීටේල්ස් එයාට ඔක්කොම දෙන්න ඕන. දැක්කද? ජෙමිනි පාවිච්චි කරන විදිය. එතකොට ඔයාලා කිසිම වෙලාවක භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා. මේ AI තියෙනකන් ඔයාලට භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට පෙන්වන්න ඕනුනේ ඒක